Hi guys. ඉතින් දැන් වෙලාව 10:25යි. ඉතින් මම 11යි කාල වෙනකොටවත් යන්න ඕනේ බබාව නර්සරි එකෙන් අරගෙන එන්න. ඉතින් මට හිතුණා එයා නර්සරි එකෙන් එනකොට පොඩි ඇක්ටිවිටි එකක් එයාට දෙන්න. ඉතින් ඒක තමයි මම දැන් ටක් ගාලා ලෑස්ති කරගන්න හදන්නේ. ඒකට මෙන්න මේ වගේ බොක්ස් එකක් ඕනේ. බොක්ස් එකක්ම නෙමෙයි කාඩ්බෝඩ් එකක් තිබ්බත් ඒකට කමක් නෑ. ඉතින් මට තිබ්බේ මේක. මම මේකෙන් තමයි දැන් හදන්න යන්නේ. මට දෙකක් හදන්න වෙනවා. මොකද එයා එන්නේ යාගේ අක්කි එක්කනේ. ඉතින් ඒ හින්දා මම දෙකක් හදනවා. එහෙනම් ටක් ගාලා හදමු. මම ලෑස්ති වෙලා මම යන්නත් ඕනේ යාව අරගන්න. ඔයාලට පෙන්නන්නම් මම මොකක්ද හදන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ඒ දෙක හදාගත්තේ. ඔයාලට පේනවා ඇතිනේ මම මෙතන මේ නිකන් නෝමල් මේ මල් වාස් එකක් විදිහට තමයි මම මේක මේ ටක් ගාලා මේ ඇඳගත්තේ දෙන්නට. ඊට පස්සේ මම මේ කතුරෙන් මේ ඔයාලට මේ මොන වගේ හරි දෙයකින් මේ වගේ උලක් තියෙන දෙයකින් මේක පොඩක් මේ වගේ මේ හිල් කරගන්න තමයි තියෙන්නේ. අයියෝ බල්ලා පුරනවා මේ පොඩක් ගණන් ගන්න එපා. ඊට පස්සේ ඉතින් ඔයාලා දන්නවත් ඇති මේක දැක්කාම අපිට තියෙන්නේ දැන් ඉස්කෝල එකේ ඉඳලා ගෙදර එනකොට පාර දෙපැත්තේ තියෙන ෆ්ලවර්ස් ඒ වගේ එක එක පාට වර්ග මල් එක එක සයිස් එකේ මල් මේකට ඇතුළට දාලා මේ පල් වාස් එක හදන්න තමයි තියෙන්නේ. ඉතින් බලමු එයාලා කොහොමද ඒක කරන්න කියලා. මම ඔයාලට වීඩියෝ එකේ අරගෙන එන්නම්. මම දැන් යන ගමන් ඉන්නේ ඉස්කෝල් එකට. ඔන්න එයාලව ඉතින් ඉස්කෝල් එකෙන් අරගත්තා. දැන් මෙයාලා බලනවා මේ මොකක්ද මේ වැඩේ කියලා. මොකද එයාලා දෙන්නා ඉස්කෝලේ ගිහින් එනකොටත් මල් කඩ එනවා. ඉතින් එයාට එකයි මෙයාට එකයි කියලා. එයාද වෙනස්ම වැඩක් නේ කරන්න තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ටත් හරි කුතුහලයක් එක්සයිට්මන්ට් එකක් එයාලටත්. ඉතින් දෙන්නා පාරේ මල් හොය හරි පොඩ්ඩක් අපිට එයාලව හැන්ඩල් කරගන්නත් අමාරු වුණා. මොකද මහා පාර වාහන එනවා. ඒවත් පරිස්සමින් එයාලව එක්කගෙන යන්නත් ඕනේ. ඊට පස්සේ මේ වැඩේ කරන්නත් ඕනේ. එයාලත් හරි ආසාවෙන් තමයි මේ වැඩේ ඇක්ටිවිටි එක කරන්න එකතු වුණේ. මේ වොයිස් එක කරද්දි නම් බල්ලෙක් කෑ ගහනවා. ඒක පොඩ්ඩක් ගණන් ගන්න එපා. ඉතින් මේ විදිහට එයාලට මාරම සතුටුයි. ඒක හැබැයි මට පොඩි දෙයක් හිතුණා. මම මේ කතුරෙන් තිබ්බ අර හිල් ටික මේ තව ටිකක් ලොකු කරා නම් හොඳයි කියලා මට හිතුණා. එයාලට මේ මල ඒකට අමුණ ගන්න චුට්ටක් අමාරුකමක් තිබ්බා. ඉතින් මම මේ හදිසිය කරපු දෙයක් හින්දා ඉතින් ෂේප් එකේ අපේ උදව්වත් ඇතුව ඉතින් ඒක ලස්සනට ඒගොල්ලෝ කරා. ඉතින් මේ වගේ දෙයක් පොඩි බබාලගේ
මොනවද අපි කියන්නේ පොඩි බබාලාගේ කියන්නේ මොලේ වෙහෙසන්න, කලර්ස් හොයාගන්න, ෆ්ලවර්ස් හොයාගන්න. ඉතින් ඒ වගේ දේවල් වලට ගොඩාක් උපකාරී වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට තමයි අපි එක එක වර්ගයේ එක එක හැඩ, එක එක පාට එන්නේ ඒ විදිහට ෆ්ලවර්ස් හොය හොය ඒගොල්ලන්ට කඩලා දීලා, ඒවා අමුණන්න කියලා දීලා මේ විදිහට තමයි ඉතින් ඒ ඇක්ටිවිටි එක අපි කරේ. ඉතින් ඔයාලට පුළුවන් මම මේ ස්කූල් ගිහිල්ලා එන වෙලාවෙත් මොකක් හරි ෆන් දෙයක් කරන්න පුළුවන් හින්දා තමයි මම මේ වෙලාවේ ඒ ඇක්ටිවිටි එක කරමුයි කියලා මට අදහසක් ආවේ, ෂණික අදහසක්. ඉතින් ඔයාලට පුළුවන් ගොඩක්ම සේෆ්ටි පාක් එකකට එක්කන් ගිහිල්ලා නැත්තම් ඔයාලගේ ගාඩන් එකේ ගෙවත්තේ එහෙම මල් ගොඩක් තියෙනවා නම් ඉතින් එහෙම පරිසරයක් තියෙනවා නම් ඉතින් ඒ වගේ තැනක කරොත් මම හිතනවා ගොඩක් සේෆ්ටි වෙයි කියලා. මොකද පොඩි බබාලානේ එයාලව හැන්ඩල් කරගන්න අමාරු හින්දා. ඉතින් මේ විදිහට තමයි අපේ මල් කඩලා මල් වාස් එක හදන ඇක්ටිවිටි එක සිද්ධ වුණේ. ඉතින් මේ තියෙන්නේ ඔන්න මගේ බබා හදපු මල් වාස් එක. ඔයාලටත් පුළුවන් ඔයාලගේ පොඩි බබාලත් එක්ක මෙන්න මේ වගේ ලස්සන ඇක්ටිවිටි එකක් ගෙදරදී කරලා බලන්න. ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝස් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. අමතක කරන්න එපා වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්න. පරිස්සමින් ඉන්න. බයි බයි.